ඔයා දන්නවද ලංකාවේ අද පාලන ක්‍රමය ආරම්භ වුණේ 1833 වර්ෂ කියලා? මේ වීඩියෝ එකෙන් ඔයාට 1833 කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණය විනාඩි 3න් තේරෙයි. වීඩියෝ එක අවසානයේ ඔයාට මේක තේරුණාද නැද්ද කියලා විතරක් නෙවෙයි අධ්‍යාපන සම්බන්ධ ඕන දෙයක් ඔයා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් එකක් කරන්න, ෂෙයා පාරකුත් දාන්න මතක කරන්න එපා. හරි එහෙනම් අපි ඔන්න වැඩේට බැස්සා. 1833 කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණය. මේ VI කෝල්බ්‍රූක් සහ චාල්ස් කැමරන් විසින් 1833 දී ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව ක්‍රියාත්මක විය. ප්‍රධාන අරමුණු 1. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරීත්වය යටතේ දේශපාලන, පරිපාලන, ආර්ථික හා නීතිමය ක්‍රමවේද සම්මත කිරීම. 2. කර්මාන්ත හා වෙළඳාම සඳහා හොඳ පරිසරයක් සෑදීම. 3. ජනතා හිමිකම් වඩාත් සුරක්ෂිත කිරීම. මූලික විශේෂාංග 1. ඒකාබද්ධ පරිපාලනයක් පිහිටුවීම. සියලු පළාත් සඳහා ඒකාබද්ධ පරිපාලන පද්ධතියක් හඳුන්වා දී ඇත. කණ්ඩායම් පාලන ක්‍රමය අහෝසි කරමින් මධ්‍ය පාලන ක්‍රමයක් ක්‍රියාත්මක විය. නීතිමය යටිතලය වෙනස් කිරීම. නීති ඒකාකාරීත්වය සඳහා උසාවි පද්ධතියක් සංවිධානය කිරීම. සභාව මගින් නීති සම්මත කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම. 3. විධායක සභාවක් සහ නීතිමය සභාවක් පිහිටුවීම. මෙහිදී ආණ්ඩුකාරවරයාට උපදෙස් දීමට විධායක සභාවක් පිහිටුවීම, ඒ වගේම නීති සැකසීම සඳහා නීති සභාවක් පිහිටුවීම. විදුහල්පති ආයතන එඩියුකේෂන් සිස්ටම් රජය මගින් අධ්‍යාපන ශේෂ්ත්‍රයේ කටයුතු සංවිධානය කිරීම මෙහිදී ආරම්භ කරන ලදී. 5. සිවිල් සේවාව පිහිටුවීම. රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ නිලධාරී පද්ධතියක් ආරම්භ කරන ලදී. ඒ වගේම 6. මුදල් හා බදු ප්‍රතිපත්ති සංවිධානය කිරීම. මෙහිදී බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කරමින් එකම මුදල් ඒකකයක් මුළු රටටම හඳුන්වා දුන්නා. ඒ ශ්‍රී ලංකා රුපියල. වැදගත්කම. මෙම ප්‍රතිසංස්කරණ වල වැදගත්කම ප්‍රධානම එක මෙය ශ්‍රී ලංකාවේ නවීන රාජ්‍ය පරිපාලනයේ ආරම්භය ලෙස මෙම කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම 2. ජනතා සහභාගීත්වයට පදනම් වූ පාලනයක් සඳහා මූලික පියවරක් මේකින් ආරම්භ වුණා. ඒ වගේම අංක 3 ජාතික ව්‍යාපාරවල සහ ජනතා අවබෝධය වර්ධනය වීමට මේ ප්‍රතිසංස්කරණය විශාල වශයෙන් පදනමක් වූවා.